වස්සප් හෝමිස් අපි අද ඉන්නේ නුවරඑළිය ශාන්තිපුර ගමේ. විවක තියෙනවා ලස්සන විවකක් අපිට බලන්න පුළුවන්. ලංකාවේ උසම ගම්මානේ ඉන්නේ අපනේ. ලංකාවේ උසම ගම්මානේ ඉන්නේ. සුප් ප්ලේස් එක නේද? තව කොල්ලෝ ඉන්නවා. අද ගමන් ඉන්නේ කොල්ලෝ. කොල්ලෝ වඩු උස්සන් යන්නේ. එහෙනම් අපි බලමු ඉස්සරහට. ශාන්තිපුර අයියලාගේ ගෙදර මෙමන්ලගේ අයියලාගේ ගෙදර වගාව තමයි මේ මිනිස්සුන්ගේ ප්‍රධාන ඉතින් ඔක්කොම අපි ඔක්කොම දේවල් වල වැඩ කරනවා කට්ටිය මේ වතාවේ කියන්නේ වැඩ කරලා දෙක තුන වෙත් ඉවරයිනේ මල්ලි වැඩ. ඒ කියන්නේ නමට තමයි වැඩ කරන්නේ. දවසට ඒකේ ටාගට් එකක් දෙනවා. ඒක දෙක තුන වෙත් ඉවරයි. ඊට පස්සේ ඇවිල්ලා වතු වල අරේ මේ එළවලු අරේ මේ ඇදුවා ගුවට හැමදේම ඉතින් සල්ලි වල තමයි ගන්න ඕනේ. මේ තියෙන එළවලු කන්න නැහැ නේ මල්ලි. දැකලා එපා වෙලා. ඔව් අපේ පැත්තේ යන මේක නම් මයිද. ඔව් මේ පිටින් ආපුවා දෙන්නේ නැත්නම් ඔක්කොම මෙහෙයි. මෙහෙයි බලා ගන්න පුළුවන්. මෙන්න මේක හොඳයි. ඔන්න බලන්න. මේක හොඳයි. මේ ගන්න කොල්ලිය. ඒ කැරට් එක අලු කරනවද බං? මේක හොඳයි. කැරට් විතරයි. අර ඈතින් පේන්නේ ශාන්තිපුර ගම කිලෝමීටර අපි 5ක් විතර ආවේ. 5ක් විතර අපි ආවා. කිලෝමීටර 5ක් විතර ආවා. ඊපස්සේ අර ටිකේ තියෙන ටෙලිවිෂන් ටවර් ටික. මොනවද තියෙන්නේ? අර උත්තර තියෙන එක පිරසය. ආයේ මෙහා පැත්තේ තියෙනවා TNL එක. අර පැත්තේ අර සයිඩ් එකට ඉන්න තියෙනවා ජාතිරෝප ගාමිණී සංස්ථාව. ගාමිණී සංස්ථාවේ දෙක. ඉතින් මේ බලමු තවත් ශාන්තිපුර ගමේ සුන්දරත්වයත් එක්ක හම්බෙමු. හරි අපි දැන් මේ ඇවිදන් යන ගමන් තියෙන ඉස්සරහට අපි ඉන්නේ රජේ මොකද්ද? රජේ අර්තාපල් ගොවිපළ ගින්නේ. ගොවිපළ ඉන්නේ නේ. තව එකක් තමයි කියන්න ඕනේ මේකට එනවා නම් අනිවාර්යෙන්ම අවසරයක් ගන්න ඕන. කරන් එන්න ඕනේ. අපි කොහෙට යනකම් යනවද? ඉතින් යනවා කඩයක් හම්බෙන්න. කඩයක් හම්බෙනකම් යනවා ශාන්තිපුර පැත්තට යන්නේ. අපි උඩ රජාලේ ඉන්නේ. 6ක් විතර තියෙනවා විවක බලන්න මේක නම් පිස්සුවක් බං. සීසල කොහොමද නේද? අර ඩීසල් 14 15ක් අතර යන්නේ. 14 15. එනත් තනිකර පිස්සුවක් බං. ඒ කියන්නේ මේ වයිබ් එකක් ගන්න මේ ශාන්තිපුරට වෙන්න ඕනේ නේ. ශාන්තිපුරට වෙන්න ඕනේ. හරියට ඒවතු නැදින්. යන්නේ. කොහොම හරි මේ තව දෙයක් කියන්න ඕනේ මේ පැත්තේ මිනිස්සු ජීවනෝපාය සඳහා කරන්න විශේෂයෙන්ම වගා කරන එක තමයි කරන්නේ නේ. අනික මේ පැත්තේ මිනිස්සු හරිය කාම් නිවිල. කාම් ඒ කියන්නේ හරියම ආදරණීය මිනිස්සු වගේ තමයි ඉන්නේ. ඔව්.
මේ වගාවක් පේනවා ඇති. ඒත් දෙකම ඇතින් කෝවිලකුත් පේනවා. කෝවිල වහලා තියෙන්නේ අපි යන්න හැදුවේ කෝවිල වහලා තියෙන්නේ. එහෙනම් අපි හම්බෙමු පස්සේ. මොකද වෙන්නේ කියලා බලාගෙන. දැන් වෙලාව 4:04 නේද? 4:04 වෙලාව. අපි ඉන්න ලොකේෂන් එකට සෙල්සියස් අංශක 15ක උෂ්ණත්වයක් තියෙන්නේ. තව එක එන්නෙන් අඩු වෙනවා. 14 13 වෙනකම් අඩු වෙනවා පාන්දරට. යෝ good morning. ඉතින් අපි අපේ සංචාරය නිමා කරලා නැවතත් හොස්ටල් එකට එන්න හදන්නේ. ඉතින් මොකද්ද හිතෙන්නේ ඔයාලට ට්‍රිප් එක ගැන? තාම හොඳයි. ඊටාම සීතලයි නේ. ඊටාම සීතලයි. මොකද්ද හිතෙන්නේ වෙපනා? ක්වොලිටි ක්වොලිටි නේ. ක්වොලිටි